හායි මගේ යාළුවනේ. ඔන්න අදත් මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මේ තියෙන්නේ මගේ පුංචි කෙල්ල. හීන ගොඩක් අතට අරගෙන අකුරට ගිය මුල්ම දවසේ. ඒ දවසේ ගත්තේ වීඩියෝ කිහිපයක් තමයි මේ ඔයාලත් එක්ක මම බෙදාගන්නේ. මේ ඉස්කෝලේටම තමයි මගේ ලොකු පුතයි ලොකු දුවයිත් යන්නේ. ඉතින් මේ නංගිලා මල්ලිලාව පිළිගන්න අක්කලා අයියලා ටික හරිම ආසාවෙන් හිටපු වෙලාව එයාලා මොලෙම ආරාධිත අමුත්තන්ව පිළිගත්තා. ඊළඟට පොන්චි මල් කලඹක් දීලා අලුතෙන් ඉස්කෝලේට ආපු නංගිලා මල්ලිලාව ආදරෙන් පිළිගත්ත වෙලාව තමයි මේ. ඒ ඔයාලා දැක්කේ අපේ ස්වාමින් වහන්සේ අකුරු කරන්න ආපු පුංචි දරුවන්ට පිරිත් දේශනා කළා. අතේ පිරිත් නූලකුත් ගැට ගහලා එයාලට ආශිර්වාද කරපු වෙලාව. ඊට පස්සේ මේ තින්නේ ඉස්කෝලේ ඉන්න අක්කලා නංගිලව පිළිගැනීමේ නර්තනයකින් ආදරෙන් එයාලව ඉස්කෝලේ පිළිගත්ත විදිය. මේ ආදරය දෙමාපිය පුතිමත් වෙන්න මේ දරුවන්ගේ අධ්‍යාපනය අදින් ආරම්භ කළා. ඒකට අස්තනට මේ ඉන්නේ වේලාපුර මහාවිද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය. එතුමිය හරිම ආදරණීය විදුහල්පතිතුමිය. ඉතින් කලතර දිස්ත්‍රික්කයේ තියෙන ජනප්‍රියම පාසලක් තමයි මේ වේලාපුර මහාවිද්‍යාලය කියන්නේ. මෙම පාසලේ දිනීම සඳහා උපදෙවියන් අතුලත් කිරීමට ලැබීම ඇත්තටම මම සැලකන්නේ භාග්‍යයක් ලෙස. ඔය ඉන්නේ මායි මගේ ටෙනුයි අපේ විදුහල්පතිතුමියයි. ඉස්කෝලේට මුලින්ම ඇතුළත් කරගත්තේ මගේ ටෙනු දිව. ඒ වෙලාවේ ගත්ත ඡායාරූපයක් තමයි ඔය. ඉතින් ඔය අපි අම්මලා එකතු වෙලා පන්තිය ලස්සනට සරසපු විදිය. ඊට පස්සේ ප්‍රාථමික අංශයේ පුංචි දරුවෝ ටිකක් තවත් ලස්සන නැටුමක් ඉදිරිපත් කළා. ඊට පස්සේ මෙන්න මේ පුංචි දු ලස්සන කතාවකින් නංගිලා මල්ලිලාව ඉස්කෝලේට පිළිගත්තා. ඉතින් ඊළඟට තිබුණේ එක වසරට ආපු පුංචි දරුවන්ට එයාලගේ හැකියාවන් ඉදිරිපත් කරන වෙලාව. ගොඩාක් දරුවෝ එකට ඉදිරිපත් වුණා. ඉතින් මම ගොඩක් වීඩියෝ කරගත්තේ නැහැ. ඉතින් මම ඔයාලට කිව්වනේ අපේ විදුහල්පතිතුමිය හරිම ආදරණීය විදුහල්පතිතුමිය කියලා. පේනවනේ පුංචි දරුවන්ව උත්සවයේ අවසානයේදී ස්ටේජ් එකට අරගෙන එයාලත් එක්කම විනෝද වෙන විදිය, ලස්සන සින්දුවක් කියලා එයාලත් එක්කම ලස්සනට නටන විදිය. ඉතින් විදුහල්පතිතුමියක් වුණාට හරිම ආදරණීය අම්මා කෙනෙක්. එතුමිය දරුවන්ට සලකන්නේ එයාගේම දරුවෝ වගේ. හරිම ආදරෙන් දරුවන්ට හැමදේම කියලා දෙනවා. මේ ඉස්කෝලේ ගොඩාක් ප්‍රසිද්ධ වෙන්නත් හේතුව එතුමියගේ ආදරණීය බව තමයි. ඉතින් මං අදට වීඩියෝ එකෙන් නවතිනවා. මේ ටෙනුදී පාසලට ගිය මුල්ම දවස පුංචි මතකයක් විදිහට තියාගන්න තමයි මම මේ වීඩියෝ එක ඔයාලත් එක්ක බෙදාගත්තේ. ඉතින් මගේ යාළුවනේ දිගටම මගේ channel එකත් එක්ක ආදරෙන් එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. මම ඌෂා.